කටක ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය තරමක් කාර්යබහුල වගකීම් වැඩිවන නමුත් නිවැරදි ලෙස හැසිරුණහොත් ඉතා ප්‍රයෝජන ලබාගත හැකි දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ඔබගේ දෛනික වැඩ කටයුතු, සේවාවන් ලබාදීම, දෛනික වගකීම්, ඔබගේ ණය, තරඟකාරී තත්ත්වයන් සහ සෞඛ්‍ය සම්බන්ධ කරුණු මෙම දිනේ වැඩි වශයෙන් ඔබගේ අවධානයට පැමිණෙනු ඇති. උදෑසන කාලයේ ඔබගේ ආත්ම අභිමානය, තීරණ ගැනීම සහ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ඇති උනන්දුව වැඩි විය හැකි නමුත් කලබලයෙන් කතා කිරීමෙන් වැළකීම ඉතා සුදුසු වනවා. මෙම දිනේ ඔබගේ ප්‍රධාන ශක්තිය ලෙස පැරණි ප්‍රශ්නයක් විසඳා ගැනීම, නව වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට හෝ කාර්යාලීය හෝ ව්‍යාපාරික වගකීමක් ඉදිරියට ගෙන යාමට හැකිවීම හඳුන්වන්න පුළුවන්. උදෑසන 10:46න් පසුව ඔබගේ කතාබහ, ලිපිලේඛන කටයුතු, දුරකථන ඇමතුම්, ගනුදෙනු සහ ඔබගේ සැලසුම් වෙනස් කිරීම වැඩිවන කාලයක් වනු ඇති. සවස 5:28න් පසුව මනසට තරමක සැනසීමක් ලැබුණත් හැඟීම් මත පදනම්ව ඔබගේ මූල්‍ය කටයුතු පිළිබඳව වැදගත් තීරණ හෝ ඔබගේ ජීවිතයේ පුද්ගලික සම්බන්ධතාවයන් පිළිබඳ වැදගත් තීරණ නොගැනීමට ඔබ වග බලාගත යුතු වනවා. ඔබගේ මූල්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් මෙම දිනය මිශ්‍ර ප්‍රතිඵල සහිත දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ආදායමට හෝ ගෙවීම් වලට අවස්ථාවක් තිබුණත් අනවශ්‍ය වියදම්, හදිසි මිලදී ගැනීම, ණය හෝ පොරොන්දු සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශම් විය යුතු දිනයක් වනවා. විශේෂයෙන්ම අනුන්ගේ වචන විශ්වාස කර මූල්‍ය තීරණ ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වනවා. නමුත් කලින් සැලසුම් කළ ගනුදෙනු, ලිපිගොනුවල කටයුතු, සේවාවන් සඳහා කරන ගෙවීම් සහ රාජකාරි කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන ගියහොත් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ ජීවිතයේ පුද්ගලික සම්බන්ධතාවයන් පිළිබඳ සැලකීමේදී වැදගත් කතාබහක් හෝ වැරදි අවබෝධයක් නිසා සුළු ආතතියක් ඇතිවීමට ඉඩ පවතිනවා. ඔබගේ පවුලේ සමාජිකයන්, සහකරු හෝ සහකාරිය හෝ සමීප පුද්ගලයන් සමග කතා කිරීමේදී ඉතා යහපත් සහ මෘදු වචන භාවිතා කිරීමට ඔබ කටයුතු කළ යුතු වනවා. මෙම දිනේ ඔබට අන් අයගේ හැසිරීම් පිළිබඳව ඉක්මන් විනිශ්චයන් ලබා දීමට සිතෙහි වැඩි නැඹුරුතාවයක් ඇතිවන කාලයක් වනු ඇති. නමුත් ඔබ ඉවසීමෙන් කටයුතු කළහොත් මෙම දිනය ඔබට ඉතා යහපත් දිනයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආහාර, ආමාශය, රුධිර පීඩනය, දැඩි උණුසුම් ස්වභාවය, හිසරදය හෝ අධික කාර්ය බහුලත්වයෙන් ඇතිවන ශරීරයේ වෙහෙස ගැන ඔබ සැලකිලිමත් විය යුතු දිනයක් වනවා. අඟහරුවාදා දිනේ ඇති ස්වභාවය නිසා ඉක්මන් කෝපය, අධික වේගයෙන් තීරණ ගැනීම සහ හදිසි තීරණ වැඩි විය හැකි බැවින් ඔබ රථවාහන ධාවනයේදීත් තියුණු උපකරණ භාවිතයේදීත් ප්‍රවේශම් විය යුතු වනවා. මෙම දිනේ ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම සහ බර ආහාර ඉතා අඩුවෙන් ගැනීම ඔබට යහපත් වනු ඇති. මෙම දිනේ සවස 3:22 සිට සවස 4:56 දක්වා රාහු කාලය පවතින බැවින් එම කාලය තුල නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් ගිවිසුම්, මූල්‍ය ගෙවීම, සම්මුඛ සාකච්ඡාවන්, නව ව්‍යාපාරික තීරණ සහ ගමන් බිමන් ආරම්භ කිරීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් වනවා. ඒ වගේම උදෑසන 9:06 සිට උදෑසන 10:40 දක්වා වන කාලයත්, දහවල් 12:14 සිට සවස 1:48 දක්වා වන කාලයත්, සවස 2:46 සිට සවස 4:34 දක්වා වන කාලයත් තරමක් අභියෝගකාරී සහ ඔබගේ අවධානය වැඩි වශයෙන් අවශ්‍ය වන කාලයක් ලෙස හැඳින්විය යුතු වනවා. මෙම දිනේ උදාවන වඩාත් යහපත් කාලයන් ලෙස උදෑසන 4:27 සිට උදෑසන 5:13 දක්වා වන කාලය ආධ්‍යාත්මික කටයුතු, ඔබගේ අනාගත ප්‍රාර්ථනාවන් සහ ඉදිරි සැලසුම් සඳහා වඩාත් යහපත් වනවා. උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලය ඉතා වැදගත් කතාබහ, ලිපිගොනු, උපදේශන සහ ඔබගේ කාර්යයන් සාර්ථක කර ගැනීමට ඉතා යහපත් කාලයක් වනවා.
සවස 6:29 සිට සවස 6:52 දක්වා වන කාලය දිනේ ආතතිය අඩු කර ගැනීමට, පවුල තුළ සාමය වර්ධනය කර ගැනීමට සහ ඔබගේ මනස නිහතමානී කර ගැනීමට වඩාත් යහපත් කාලයක් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදාවේවා. තෙරුවන් සරණයි.